සල්ලි හම්බ කරන්න හැමෝම ආසයිනේ. ඉතින් අලුත් වෙන්න ඔන්ලයින් දෙයක් කරන්න කියලා කියද්දි ගොඩක් දෙනෙක් මේ ඔන්ලයින් දෙයක් කරන්න තියෙන්නේ නොදන්නකම නෙමෙයි. නොදන්නකම නෙමෙයි තියෙන්නේ උනන්දුවක් නැතිකම. ඒ කියන්නේ අර ජොබ් එකක් කළා පඩියක් ගත්තා අපි දන්න චූටි කාලේ ඉඳන්ම අපි තාත්තලාගේ සීලායි කාලේ ඉඳන්ම අපි දැකලා තියෙන්නේ ඉගෙන ගත්තා ජොබ් එකකට ගියා කෙනුදේ ගියා හවස ගෙදර ආවා මාසේ අන්තිමට හෝ මුලව පඩිය ගත්තා ඒකේ වියදම් කළා ෂේප් එකේ හිටියා ඊළඟ මාසේ. ඒ කියන්නේ ඒ රටාව තමයි දන්නේ. ඉතින් ඒකම තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද ඒ රාමුව විතරයි ඉන්නේ. රාමුවෙන් එළිය දකින්නේ. ඒ රාමුවෙන් එළියට හිතද්දි ඉතින් ඒක නොදන්න දෙයක් නේ. එතකොට ඉතින් ඒක රිස්ක් එකක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. තව කෙනෙක් බයයි කියලා කියන්න පුළුවන්. හැබැයි මොක නමුත් වා try කළොත් නේ දෙයක් ලැබෙන්නේ. ඉතින් ඒ කියන්නේ උනන්දුව ඉතින්. උනන්දු කෙනා ඒක try කරනවා. මොකද ඒ හැමෝම අතේ ෆෝන් එකක් තියෙනවනේ. social media WhatsApp TikTok Facebook Instagram හැම එකෙම ඉන්නවා. ඒතර මේ හැමෝම මේවා use කරනවා. කියන්නේ මේ use කරන එකෙන් මොලේ තියෙන එක ඒක ලස්සනට හම්බ කරන්න හොඳ මාධ්‍ය කරන් තියෙනවා මේ ඔන්ලයින් සිස්ටම් එක. හැබැයි අර රාමුව තුල ඉන්නගෙන ඒවා යූස් කරනවා. හැබැයි තමන්ගේ ළඟ තියෙන සල්ලි ටිකත් සෝෂල් මීඩියා වට ඩේටා කාඩ් අරගෙන මේ කැපෙන්න විතරයි. ඉතින් කල්පනා කරොත් මේ ඔයා අතේ තියෙන ෆෝන් එක තමයි ඔයාට මිලියන ගණන් හම්බ කරලා දෙන හොඳ උපකරණයක්. ඉතින් බුද්ධිමත් වෙන්න මේ 21 වෙනි සියවසෙත් හොඳම අවධිය තමයි එන්නේ.